තා වාසනාවන්තෙක් කෙනා මං යනකම් බලාගෙන. Here we go again. ආයිබෝන්. ආයිබෝවන්. ඉතින් මොකද එන්නේ මේ දවස්වල? ඉතින් ඇත්තටම යන්න එපා දුරට එන්න ළඟට. සාමාන්‍ය ළඟ එන්න කැමති නෑ මොකද අර කරදරයිනේ. දැන් අපි මේ කොහෙද ඉන්නේ? කොහෙද දන්නවනේ කිරිබජ්ජවලනේ. කිරිබත් ගොඩ. ඔයා රහටම සහ හොඳටම කාලා තින්නේ කොහෙන්ද? අම්මෝ හොඳටම කනවා. රස නැත්තෙත් එතන තමයි. අම්මෝ හරියටම කන්න බෑ එතනට ෆිගාරෝ එක තමයි. ඒක රස නැද්ද කියලා. අම්මෝ රස නෑ. අයියේ එහෙම කියන්නේ. එහෙම තමයි ඉතින් රසයිකොත් යන්නේ නෑනේ. අන්න ඒකයි ටෙක්නික් එක. හොඳ මාකටිං මැනේජර් කෙනෙක් ඉන්නේ කොල්ලා. නම පොඩ්ඩක් කියන්න. මමද මං ඉන්දික. ඉන්දික අම්මට සිරි ඉන්දික ලංකාවේ කැමතිම ගායකයා කවුද? මම කැමති නාමල්ට. නාමල් උඩුගම. නාමල් උඩුගම සින්දුවක පොඩි කැලලක් කියන්න. අනේ සින්දු නම් කියන්න. මම මියුසික් දෙන්න. සින්දු බෑ සින්දු කවි වෙනවා. ආයෙත් පොඩ ඉගෙන ගන්න ඕන. මේකේ තියෙනවා හැංගිච්ච කෑම. මේක වින් කරන්න පුළුවන්. ඔයාලට මම දෙනවා පොඩි ගේම් එකක් නිකන් තෑගි දෙන්න බෑනේ. ඔව්. චිකන් හොද්දක් හදන විදිය ආකාර තුනකින් කියන්න. මෙහෙම කරා මෙහෙම කරා මෙහෙම කරා. ඒකෙන් ටික ගත්තා හේදුවා කැපුවා ඊට පස්සේ තෙල් කරපිංචාරව මේවා දැම්මා දාලා ඊට පස්සේ චිකන් එක හැලුවා ඒකට හලලා අපි පොල් කිරි හරි මොනවා හරි දානවනම් කැමතිෙන් දාගත්තේ පොල් කිරි මොනාරි කැමති නම් දාන්න ඕනේ. හරිද? දාන්න දෙන්න බෑ. ඔව් හැමෝටම කියන්නේ කොහෙටද යන්න ඕනේ? ෆිගාරෝ එකට යන්න ෆිගාරෝ එකට යන්න ෆලෝ කරලා කන්න ෆිගාරෝ යන්න ෆලෝ කරලා කන්න. හරි. ජය බයි. හරි බයි